කොහොමද ඔයාලට අපේ YouTube channel එකට එකතු වුණු ඔයාලව මං ආදරයෙන් පිළිගන්නවා. පුතාලා දෙන්නත් එක්ක අද මගේ බැටරි කොහොමද වෙන්නේ කියලා බලන්න මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. තේහෙකුත් හදාගෙනම අපි යමු ඉතින් බැටරි එක බලන්න. ඔන්න ලොකු පුතා ඇවිල්ලා මගෙන් කන්න දෙයක් ඉල්ලුවා. ඊට පස්සේ මුරුක් එකක් තිබිලා ඒකත් එයාට කන්න දීලාම මාත් එක්ක මිදුල පැත්තට යමු. මිදුල අතු ගා ගන්නම් පොඩ්ඩක් ඉතින් වෙලා යනවා. මොකද අපේ වත්තේ හැමතැනකම ගස් පිරීලා අනික වැඩි ප්‍රමාණයක් තියෙන තනකොළ අතු ගා ගන්න චුට්ටක් ඉතින් වෙලා යනවා. ඔන්න ඉදලා නම් මං ගෙනලා දැන් ටික දවසක් ඒකෙන් නම් හැබැයි ඉක්මනට අතු ගා ගන්න පුළුවන්. චූටි එකනත් ඉන්නේ හින්දා ඉතින් නිතරම ගැට ගිහින් බලන්නත් ඕනේ. මොකද එයා හැමතැනකම බඩ ගන්නවා. ලොකු පුතාත් ඉන්නවා. ඒ වුණාට ඉතින් එයාට තව තේරෙන්නේ නැහැනේ. මං ඉතින් සැරේ ගිහින් බලන්න ඕනේ. මොකද චූටියව බෙන් ඉතින් එයා චුට්ටක් කඩන්න ගත්තා. ටිකක් වෙලා තියන් ඉඳලා ෂේප් කරලා මං ආව ඔයාලට පෙන්නන්න. මේ ඉන්නේ මගේ චූටි පුතා ෂානුල්. ඔන්න අතු ගාගත්ත මිදුල පැත්තේ අතු ගා ගන්න හම්බුනේ. ඉතින් දැන් ඊටු ටික තව චුට්ටකින් ගිහින් අතු ගා ගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් මං දෙන්නත් එක්කම කුස්සියේ පැත්තට අද උදේට උයන්නත් ඕනේනේ. ඔයාලා බලයි මෙයා මොකෑ මේ බේසමක දාලා තියලා. ඉන්නක මං කියන්නම්. ඒ අතරේ ඉතින් ඔන්න ලොකුත් තාව වෙරළු වගේක් අරගෙන එයා මට ඒක හොදලා දෙන්නල්ලු අච්චාරු දාලා දෙන්න කියලා. මං ඉතින් හා කිව්වා. එයාත් ඒ වැඩේ කරන අතරේ චූටියත් ඉන්නවා කුස්සියේ මම තියාගෙන. මොකද මං ඔයාලට කිව්වේ එයා හැමතැනම බඩ ගන්නවා කියලා. එතකොට ඉතින් මට ලේසියි යා මෙහෙම තියාගත්තාම මේක ලොකු බේසමක්. ඔය ඉටිකාවට වගේ මොනවා හරි දුන්නාම එතකොට ඔයාලට පේන්නේ කැකිරි ගෙඩියක් තියම දවසින් දවස මොනවා හරි දුන්නාම එයා ඉතින් ඒවත් එක සෙල්ලම් කර ඉන්නවා මං වෙනකම්. මම පොල් ගා ගන්න හදන්නේ ඉතින් ඒත් එයාව ළඟටම ගත්තා. මොකද නැත්තම් ඔයාලා බලනකෝ එයා බේසමෙන් අනිත් පැත්තට නැමෙනවා. බැරි වෙලාවත් වැටුනොත් එහෙම මට අල්ලගන්න බෑනේ ඈත හිටියොත් එහෙම. එයාවත් ළඟට ආඩගෙනම මම පොල් ගා ගන්න හදන්නේ. ඒත් ඉතින් මට වඩා වැඩ තියෙන්නේ එයාට. ඔය බලන්නකෝ එළිලා බලන් ඉන්න හැටි. ඒ අතරේ ඉතින් ලොකු නම් ඒ වැඩේ ඉවර කරලා ඔන්න ගියා සෙල්ලම් කරන්නද කොහෙද? ඔය ගියේ ඉතින් කුස්සිය පුරාම වතුර හලලා. මොකුත් කියන්න බෑ ඉතින්. චූටි ළමයිගේ ඉතින් ආසාවනේ ඔය වගේ වැඩ කරන්න නේද? අද උදේ ටිකක් කිරිබත් හදලා ඉල්ලුවා. හාල් ටිකක් රයිස් එකකට ගහලා තිබුණේ. ඒක ඉදලා ඊට පස්සේ කිරි දාලා කුස්සියත් පොඩ්ඩක් අස් කරලම අපි යමු බලන්න මගේ ඊතර වැඩ ටික. ඔන්න බලන්නකො චූටි කිරිවෙක් ඉන්නවා. කොහොමද එයාගේ සත්‍යේ? ඊට පස්සේ ඉතින් මං එයාත් එක්ක ආවා මගේ ඇඳ හරි ගස්සන්න. එයාව එක්කගෙන මම ආවේ නැත්තම් ඉතින් එයා ඉන්නේ නැහැ. අඬනවා. බඩ ගාගෙන මම ඉන්න පැත්තට ඉතින් එනවා හොයාගෙන. ඒ අතර ඉතින් එයා දැන් තනියම ඉඳ ගන්නවා. ඔය බේ බැලලා තියෙන දේවල් කටියේ දා ගන්න බලනවා. ඒ හින්දා ඉතින් මම ළඟ තියාගෙනම තමයි වැඩක් කරගන්න හදන්නේ. තාම ඉතින් මේ වයස පව වෙනකන් චුට්ටක් ඉතින් අමාරුයි එයාත් එක්ක වැඩ කරගන්න. ලොකු පුතා ඉන්නේ හින්දා කොහොමද ඉතින් පරිස්සම් කර ගන්න ඕනේ. මොකද ඔය මක්කන කෑලි එතකොට පැන්සල් කටර් එහෙම එයාගේ අතින් බිම් වැටුනහම මෙයා ඒව අරගෙන කටේ දා ගන්න බලනවා. ඒ හින්දා ඉතින් මට ඇස්මානේ මන් තියාගෙන තමයි ඉතින් වැඩක් කරගන්න බලන්නේ. මට එතකොට ගොඩක් පහසුයි. මොකද ඉතින් එයා කරන දේ මට පේනවනේ. ඒ හින්දා ඉතින් එයාවත් ළඟ තියාගෙනම ඇඳ හරි ගැස්සුවා. ඔන්න එනවා අපේ ලොකු පුතා. එයා නම් හරි ආදරේ මල්ලිට. මෙයාගේ නම මතීෂ. ඊට පස්සේ ඉතින් ඇවිල්ලා පොඩ්ඩක් එයා මල්ලිත් එක්ක කෝලම් කරා. හරිම ලැජ්ජයි එයා පෙන්නනවට. ඊට පස්සේ ඉතින් ඔන්න මම කතාව කාමරේ අස් කරගත්තා. ඔහොම තමයි ඉතින් තියෙන්නේ. අස් කරාට නම් වැඩක් නැහැ. ඉතින් තව චොට්ටකින් ලොකු ඇවිල්ලා මල් නිදි කරනකොට ඒක පැත්තක ඉඳගෙන ඉතින් එයාගේ වැඩේ ආයෙ ඉතින් හැඩි කරන එක තමයි. එහෙම තමයි තියෙන්නේ. චූටි කට්ටිය ඉන්නකොට මොනවා කරන්නද? කාමරේත් අස් කරගෙන ඉවරයි. ටිකක් වෙලා හිටියා. ඊට පස්සේ ආයෙ චූටියා නිදාගත්තා. ඒ අතරේ ඉතින් මම අර ඔයාලට කිව්වේ ලොකු එතකන් සෙල්ලම් කරනවා කියලා කාමරේ. ඔන්න බලන්නකෝ එහා පැත්තේ ඇඳේ ඉඳගෙන සෙල්ලම් කළා. සෙල්ලම් බඩුත් තියලාම තමයි ගිහින් තියෙන්නේ. එයා දැන් මේ දවස් ටිකේ ඉතින් කැමති නෑ තනියම ඉන්න. අපි ඉන්න හරියම තමයි ඉන්න බලන්නේ. මොකද මේ තනියම ඉන්නෙම නෑ එයා. ඇවිල්ලා ඉතින් මල්ලි මම ඉන්න තැන ඉතින් කැරික් ඉන්නවා.
ඔන්න මම උදේට හදාගත්ත රතු කැකුළු හාල් වලින් කිරිබත්තුයි ලුණු මිරිස්සුයි. කිරිබත් වල කැට්නම් කැපුවේ නැහැ ඉතින්. මොකද දැන් ටිකක් පරක්කුත් වෙලා තියෙන්නේ. ඒ හින්දා ඉතින් එහෙම පුතාට කන්න දීලා මමත් ඉක්මනට කාලා වාරදි ටිකක් තිබුණා ඒක වේලෙන්න දාන්න මේවා ඊයේ හවස හොදපුවා. තව හොදන්නත් තියෙනවා. ඒ ටික හොදන්න කලින් මම යනවා චෝටිය ඇරෙන්න කලින් ගේ අතු ගා ගන්න ඕනේ. මොකද එයා ඇවිල්ලා ඉන්න වෙලාවට මෙහෙම අතු ගා ගන්න එක ටිකක් අමාරුයි. මොකද හැමතැනම තියෙන ඒවා එයා ගිහින් ගන්නවනේ. අනික දූවිලිත් ඇඟේ ගෑවෙනවා. ඒ හින්දා මම ගොඩක් වෙලාවට එයා නිදි වෙලාවට තමයි මේ වගේ වැඩ කරන්නේ. එහෙම නැත්නම් අර ඔයාලා දැක්ක වගේ බේසමේ තියලා තමයි අතු ගාගන්නේ. ඒක නම් දැන් චුට්ටක් ඉන්න කැමතිත් නැහැ එයා මේ වගේ වැඩ කරනකොට. මොකද එයා කැමති බිමට බහලා ඉන්න. ඒ හින්දා ඉතින් එයා නිදි ඇත්තේ වැඩක් කරගත්තාම මට ලේසි. මොකද නැත්තම් එයාත් එක්ක මේ වැඩ කරගන්න ඇත්තටම කිව්වොත් අමාරුයි. චූටි ළමයි ඉන්න අම්මලා නම් ඉතින් දන්නවනේ ගැන නේද? ලොකෝ ඉන්නකොට නම් ඉතින් අස් කරලා ඉවරයක් නැහැ. එයා සෙල්ලම් වල තැන් වල දානවා. ওই කොල කෑලි අරගෙන එහෙම ඒවත් තැන් වල දානවා. ඉතින් එයාට එපා කියන්නත් බෑ. ඉතින් එයාගේ සෙල්ලම් වයසනේ. කොහොම හරි මම මේ පැත්ත අතු ගාගෙන ඉවරයි. ඊට පස්සේ ඉතින් මම යනවා සාලි අතු ගා ගන්න. සාලි ටිකක් අස් කරලා අතු ගා ගන්න තියෙනවා. මොකද ලොකු පුතයි චූටි පුතයි සාලි තමයි උදේ හිටියේ. සෙල්ලම් කර ලොකු කාපු තැනත් වතුර එකක් එයා ගැතින් හැලිලා. චූටිය නම් තාම නිදි. ඒ අතර ඉතින් මම ඉක්මනට ඒ ටික අස් කරලා අතු ගා ගන්නවා. ලොකු ඉතින් මේ බලන්නකෝ පාඩම් කරන තැන කොල කෑලි කපලා දාලා චිත්‍ර ඇඳලා දාලා ඉතින් ඕවා තමයි දැන් ඉතින් එයාගේ රාජකාරී. බස් එහෙම අදින්න හරි මාසයි. ලස්සනට අදිනවා එයා. මම වෙලාවක ඔයාලට පෙන්නන්නම්. එයාමද ඇන්දි කියලා හිතෙන තරමට ලස්සනට එයා අදිනවා. ඉතින් මේ වගේ දේවල් තියන්න බෑ. හැමතිස්සෙම අතු ගාලා අස් කරන්න ඕනේ. චූටි පැටියා ඉන්නකොට හරිම බයයි. මේ වගේ දේවල් කටට දා ගන්නවානේ. ඉතින් මට හැමතිස්සෙම මේ ලොකෝ ඉන්න දවසට නම් ඉතින් අතු ගාන එක තමයි ඉතින් තියෙන ප්‍රධාන රාජකාරිය වෙලා තියෙන්නේ. ඔය බලන්නකෝ මම අස් කරගත්ත සාලේ මෙහෙම තමයි ඉතින් පේන්නේ. ඕක ඉතින් තව ටික වෙලාවයි ඉතින් අයියා තව චුට්ටකින් ඉතින් ආය හැදි කරනවා ඉතින්. ඊට පස්සේ මම ගියා. රෙදි වගේක් තිබුණා හේදෙන්න දාන්න. ඒකත් මැෂින් එකට දාලා ඉතුරු වැට්ටිය කරන්න හම්බුනේ නැහැ. චූටියා නැගිට්ටා. එන්නකෝ මම ඔයාලට පෙන්නන්න. එයා දැන් ඔය තාත්තේ කියා ඉතින් මං යනකම්ම කේක් ගහ ඉන්නවා චූටි කිරා පැටියෙක් වගේ. එයාගේ කටේ තියෙන්නම දැන් තාත්තා කියන වචනේ. එයා ඉස්සෙල්ලාම කිව්වේ තාත්තා කියලා. ඔන්න බලන්නකෝ එයාගේ හිනාමාව දැකලා. දැන් ඉතින් එයාගේ කෝලම් බලන්න තමයි තියෙන්නේ ටික වෙලාවක් යනකම්. ඊට පස්සේ ඉතින් චූටියත් එක්ක ටිකක් වෙලා ඉඳලා ලොකුත් ආවා ඔතෙන්ට. එයා ඉතින් කියනවා එයා වීඩියෝ කරන්න එපාලු. හරිම ලැජ්ජයි. එතනත් එක්ක ඉතින් චුට්ටක් වෙලා හිටියා. මොකද මම මේ ගෙවන කාලෙට හරිම ලෝභයි. ඒගොල්ලෝ ඉක්මනට ලොකු වෙනවා. ඉතින් මම හැමතිස්සෙම බලන්නේ ඒ දෙන්නත් එක්ක ඉන්න. ඒ දෙන්නගේ කෝලම් බල ඉන්න වෙලෙන්න ඉතින් මට වෙන දෙයක් නෑ. ඔයගොල්ලොත් එක්ක ඉතින් ටිකක් වෙලා ඉඳලා මම නාගත්තා. ඊට පස්සේ නම් ඉතින් ආවේ චූටියට උදේට කවන්න. එයා උදේ කාලා නෙමෙයි නිදාගත්තේ. අයියා ඉස්කෝලේ යවන දවසට නම් ඉතින් එයා ඉස්කෝලේ ගිය ගමම මම චූටියට කවන්න ගන්නවා. ඊට පස්සේ 8 විතර වෙද්දි නිදා ගන්නවා. අද නම් ඉතින් කාලා නෙමෙයි නිදාගත්තේ. දැන් එයාට කවලා තමයි අනිත් වැඩ ටික කරන්න ගන්නෙ. ඔයාලා බලනවා ඇති මොකෝ මේ තාම වෙසක් කූඩු එල්ලලා කියලා නේද? අනේ ওই වෙසක් කූඩු ටික නම් තව ටික දවසක් ඉතින් මෙහෙම එල්ලලා තියෙනවා. මොකද චූටියට බත් කවා ගන්න එහෙම ගියාම මට හරිම ලේසි. ඔය වෙසක් කූඩුවකින් රැල්ලක් කඩා ගත්තාම එයා ඉතින් ඒකත් එක්ක චුට්ටක් වෙලා සෙල්ලම් කරනවා. එතකොට මට ඉතින් කෑම කවා ගන්න ලේසි එයාට. චූටි පුතා ඔය වෙසක් කූඩු දැක්ක දවසේ හයියෙන් hina වුණා. හරිම සතුටින්. එතකොට ලයිට් එහෙම දාලා තිබුණා. එයා ඉතින් ආසාවෙන් ඒව දිහා බලාගෙන හිටියා. මෙයා දැන් වඩා ගත්තට පස්සේ ඉතින් මයි කොණ්ඩේ අදිනවා, මූණට ගහනවා. ඊට පස්සේ කඩපු කොණ්ඩේම බල ඉන්නවා හොරි ගෙඩිය වගේ. බලන්නකෝ
ඒ අතරේ ඉතින් අයියා කොහෙද ඉන්නේ කියලා බලන්නත් අමතක කරන්නේ නැහැ. අයියව හැමතිස්සෙම හොයනවා. එයා හොයන්නේ ඉතින් තාත්තා කියලා තමයි. මොකද ඉතින් එයා කියන්නේ එකම වචනේ තාම ඒකනේ. ඒ වුණාට ඉතින් අයියට නම් හරිම ආදරේ මෙයා. ඊට පස්සේ අපි ගියා මගේ චූටි පැටව් ටිකක් තව ඉන්නවා. ඒගොල්ලන්ට කෑම දාන්න. බලන්නකෝ මේ හොර ගෙඩියෝ ටික අපි එතෙන්ට ගියාට පස්සේ ඇවිල්ලා කෑම දානකම් බලාගෙන ඉන්න හැටි. මෙයාලා හොඳට දන්නවා අපේ කටහඬ. ඉතින් එතෙන්ට ගියාට පස්සේ රෑන පිටින් එතෙන්ට එනවා මාළු කෑම ගන්න. අද නම් ලොකු තමයි කෑම දාන්නේ. මායි චූටියා ඉතින් බලන් හිටියා. චූටියා ගොඩක් ආසයි මාළු දිහා බලාගෙන ඉන්න. එයා හයියෙන් කෑ ගහනවා. එයා ඉතින් අර පනින්න වගේ හදනවා මේ ගොඩාක් මාසයි ඉතින්. ලොකු නම් වෙන්දට ඇතුළට බැහැලා තමයි මාළු කෑම දාන්නේ. ඔය පැත්තෙන් ගලක් තියෙනවා. ඉතින් එතෙන්ට ගිහින් දැම්ම හැකි. ඊට පස්සේ ඉතින් මායි චූටියා පැත්ත කරලා බලන් හිටියා. ඕන්න බලන්නකෝ. එයාගේ හිතම ඉතින් එතන සැරෙන් සැරේ බලනවා අයියා කෝ කියලා. ලොකු කෑම දානකම් අපි දෙන්න ආවා ගේ පැත්තට. චූටියා චුට්ටක් සෙල්ලම් කරන්න දාලා මාත් ඉතින් එතන ඉඳන් එයා දිහා බලන් හිටියා. එයා ඉතින් හිටියේ අර මෙට්ටේ උඩ. ඒ වුණාට ඕම බලන්නකෝ ටට්ටක් කාලා ඉතින් මං ගාවට එනවා බඩ ගාගෙන. ඉන්නේ නැහැ එතන. අපි ඉන්නේ කොතනද? එයාත් ඉතින් එතෙන්ට එන්න තමයි බලන්නේ. ඕම ඉතින් චුට්ටක් සෙල්ලම් කරන්න දීලා මං ගියා එයාව එක්කගෙන ඇඟ හොදන්න. චූටියට ඉතින් වතුරේ ඉන්නව තරන්න සතුටක් ආයේ නෑ. ඔන්න බලන්නකෝ එයාම වතුර අරන් ඔලුවට දාගන්නවා. වතුරකින් ගන්න එක නම් ලේසි නැහැ. එයා අඬනවා. මම වෙලාවක ඔයාලට පෙන්නන්නම්. එයා වතුරකින් ගන්නකොට ආයෙත් අඬනවා. එයා වතුරේ ඉන්නේ ගොඩාක් ආසයි. අයියා නම් හැබැයි ওই වසේදී නාවනකොට අඬනවා. ඒ වුණාට මෙයා නම් නැහැ. මෙයා වතුරට ගොඩාක්ම ආසයි. දවස මොනවත් ඉඳී වතුරේ නම් මෙයා. කොහොම හරි ඔලුවත් තෙමා ගත්තා. ඊට පස්සේ මං ෂේප් එකේ එක්කන් ගියා. ඒ වුණාට බලන්නකො මෙයාගේ මූණ මම වතුරකින් ගත්ත කියලා ඔය ඉන්නේ තරහින්. දැන් නම් මෙයාව චුට්ටක් නිදි කරවන්න ඕනේ. මොකද දැන් ඔය හොඳටම නිදිමතේ ඉන්නේ. චූටියා නිදි කරවන අතරේ ලොකු මංගාව ඉඳගෙන චිත්‍රයක් ඇඳලා මේ බලන්නකෝ අපේ ගේ ඉස්සරහා තියෙන පහන් කණුවල ඔය ඇඳලා තියෙන්නේ. ඊට පස්සේ තියෙන වීඩියෝ එක තියෙන්නේ චූටියා නැගිටපු වෙලේ ඉඳන් මම කරගත්ත වැඩ ටික නම් මට වීඩියෝ කරගන්න බැරි වුණා. මේ නිදි අතරේ ඉතින් මම ටට්ටක් ගාලා ඔක්කොම වැඩ ටික ඉවර කරගත්ත. තවල්ට කරන්න තිබුණා. ඔය හොරකිඩිය වගේ ඉන්නේ ඉතින් මම ඔය වඩා ගන්නකම්. ඔන්න බලන්නකෝ මට අඬ ගහනවා තා චුට්ටකින් එයා අතින්. ඔහොම තමයි ඉතින් දැම්මයි කාලේ ගෙවෙන්නේ මේගොල්ලොත් එක්ක. මම කිව්වා වගේ මං හරිම ලෝභයි මේ ගෙවෙන කාලෙට. මේගොල්ලෝ ඇත්තටම ඉක්මන ලොකු වෙනවානේ. මේ කාලේ ආය අපිට ගන්න බැහැනේ. කොහොම හරි මම ගියා උදේ දාපු රෙදි ටික වේලිලා ගන්න. ඊට පස්සේ මං රෙදි වගේක් හේදින් දාලා තිබුණ මැෂින් එකට. ඒ ටිකත් වැල්වල වනාගත්තා. තව චූටියාගේ රෙදි වගේක් තිබුණා. ඒ ටිකත් දැන් මේකේ වනාගෙනම අවුව තියෙන තැනකින් ගිහින් තියන්න ඕනේ. එතකොට ඉතින් හවස වෙනකොට මේ ටිකත් වේල ගන්න පුළුවන්. පුංචි පැටවෙන්න අම්මලා මට කියන්නකෝ බලන්න. අපට ඉතින් ඔය රෙදි වේල ගන්නවා කියන එකත් පුංචි පහේ යුද්ධයක් නේද? විශේෂයෙන්ම ඉතින් ඔය වැහි දවස්වලට මොකද රෙදි වේලෙන්නෙත් නෑනේ. එක්කෙනෙක් නෙමෙයි දෙන්නේ තුන් දෙනෙක් ඉන්න ගෙවල් නම් ඒක ඉතින් ගොඩක්ම බලපානවා. ඊට පස්සේ ඉතින් එන්න කියන මම දවල්ට උයාගත්තේ මොනවද පෙන්නන්න? පරිප්පුයි කොටුකොළ සම්බෝලයි සෝයයි බෙත්තර බැත්තා. චූටියට නම් සෝයා දෙන්නේ නැහැ. අනිත් දේවල් නම් සැර නැති හින්දා මං අද ඒවම එයාට කැව්වා. කොහොම හරි ඉතින් ටිකක් වෙලා ඉඳලා එයාට කෙසෙල් ගෙඩියකුත් කවලා ගියා අයියා කෝලම් ටිකක් බලන්න. දැන් ඉතින් හැමදාම හවසට චූටි මමයි ඉඳගෙන බලන් ඉන්නවා අයියා බයිසිකල් පදින දිහා. චූටි ඒකට නම් හරිම ආසයි. ඔය බලන්නකෝ කැරික් බල hina වෙන හැටි. ඔය හිටියට ඉතින් අයියාත් හයියෙන් සද්ද දදා යන්නේ. ඒව නම් ඉතින් රෙකෝඩ් එකේ නැහැ. වෙලාවක මම පෙන්නන්නම්කෝ යාවත්. දැන් මං ඉතින් අර උදේ දාගත්ත අනිත් රෙදි ටිකත් වේලිලා ඒවත් ගත්තා ගෙට. මොකද දැන් හොඳටම හවස් වෙලා තියෙන්නේ. තව පොඩි වැඩ වගේක් තියෙනවා කරගන්නත් ඒ ටිකත් කරගන්න ඕනේ. මේ ටික ගෙට දාලම එතකොට මට රැ වෙලා මේ ටික නවා ගන්න පුළුවන් පොඩි නිදාගත්තට පස්සේ.
ඔන්න ඊට පස්සේ ආවා හවස මේගොල්ලන්ටත් කෑම දාන්න. ඒ ටිකක් දාලම අපි යම් මගේ අනිත් වැඩ ටික බලන්න. ටික දවසක් වෙලේ ඉඳන් කරන් තිබ්බ වැඩ ටිකකුත් තියෙනවා කරගන්න. ඒ ටික කරගන්න කලින් මම තේ එකක් හදාගත්තා. ලොකුවට නම් එපා කිව්වා. එයාට බිස්කට් ඕනේ කියලා කිව්වා. එයාටත් බිස්කට් ටිකක් කන්න දීලා මියන් අපි ඒ වැඩේ මොකද්ද කියලා බලන්න. අපි පහුගිය දවස් 5ක් විතර ගෙදර හිටියේ නැහැ. හස්බන්ඩ්ගේ මාළු ෆාම් එකට ගිහින් හිටියේ. ඉතින් මම පහන තියෙන මෙතන චුට්ටක් දෝවිලි බැඳලා තිබුණා. ඉතින් එතන අස් කරගන්න තමයි මම මේ හදන්නේ. එන්නකො තව දෙයක් ඔයාලට පෙන්නන්න. අපේ හස්බන්ඩ්ගේ තාත්තා දැන් නැති වෙලා අවුරුදු 4කටත් කිට්ටුයි. ඉතින් තාත්තා වගා කරපු කුඹුරු වල අන්තිම අස්වැන්නේ ටිකක් අපි මේ විදිහට එල්ලගෙන තිබුණා අම්මලාගේ ගේ ඉස්සරහා. ඊට පස්සේ ඒ වගේ වී යට හැලෙන්න ගත්තා. මම ඊට පස්සේ ඉතින් ඒ ගෑනලා අපේ පහන ගාමින් තිබුණා තාත්තව මතක් වෙන්න කියලා. මම පහන තියෙන හැම වෙලාවකම ඉතින් මම ප්‍රාර්ථනා කරන්නේ අපිට කන්න දීපු හැම වත් පිඟානක් ගානම තාත්තට ගොඩාක් පිං වෙන්න ඕනේ. පහන තියෙන තැනත් ඉතින් අස් කරගෙන ඉවරයි. අද උදේ ඉඳන් කරපු වැඩ ටික ඔයාලා දැක්කනේ. හරිම මහන්සි ඉතින් ඒ වුණාට මම මේ දවස් ගෙවා ගන්නේ හරිම ආසාවෙන්. චුට්ටක් කලබලකාරී ගතිය වැඩි. පොඩි දෙන්නෙක් ඉන්නකොට ඉතින් කොහොමත් ඒ වගේනේ. ඉස්සර වගේ නම් මට හැම වැඩක්ම පිළිවෙලකට කරගන්න අමාරුයි. ඒ වුණාට මට පුළුවන් විදිහට මම මේ හැමදේම කරගන්න බලනවා. ඒ වගේම තමයි ඉතින් ඒගොල්ලොත් එක්ක මම වැඩිපුර කාලයක් ගත කරන්න අමතක කරන්නේත් නැහැ. මම හවස පහන තියනකොට චූටියාවත් එක්කගෙනමයි පහන තියන්නේ. මොකද එයාටත් චූටි කාලේ නම් මේ දේවල් දකිනකොට ඒගොල්ලොත් මේ දේවල් වලට ඉබේම හුරු වෙනවා. ඒ අතරේ ලොකෝ ගිහිල්ලා පහන තියන්න ඕන කරන මල් එහෙම කැඩුවා. ඔයාලත් බලන්නකෝ අපේ ගෙදර පහන තියෙන තැන හරිම ලස්සනයි නේද? හරිම සිරියාවන්තයි. මම දකින්න ආසම තැන තමයි අපේ ගෙදරින් මෙතන. අපේ පුංචි පවුලත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලගේ ආදරණීය හිත් හැමදාම ආදරෙන් සතුටින් පිරී ඉතිරිලා යන්න ඕනේ. ඒ වගේම ඔයාලගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න ඕනේ. ඔයාලා අපේ වීඩියෝ එකත් එක්ක ආසාවෙන් එකතුලා ඉන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් ඉතින් අපි ආයෙ එනකන් පරිස්සමෙන් ඉන්න.